ඔයාලගේ ගෙදර දෝෂ තියෙනවද? ඒ කියන්නේ වාස්තු දෝෂ තියෙනවද? ඒ වගේම නිවසට ධනය ගලාගෙන ඉන්නේ නැද්ද? නිවසේ පුද්ගලයන් අතර නිතර රණ්ඩු සරුවල් වෙනවද? එහෙනම් ඕගොල්ලන්ගේ නිවසේ ඉදිරිපස, නිවසේ කාමර ඇතුලේ, ඔයාලගේ කිචන් එකේ සහ නිවසේ ඕනෑම තැනක ෆොටෝ එකක් අපට ලබා දීලා එම නිවසේ වාස්තු දෝෂ තියෙනවද කියලා පරීක්ෂා කරගන්න. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන අපේ මේ සේවාවට ඕගොල්ලන්ගේ නිවසේ ෆොටෝ එකක් ලබා දීලා මෙන්න මේ ඡායාරූපයේ පේන විදිහට ගෙදර මොන වගේ දෝෂ තියෙනවද? ඒ දෝෂ වලට කරන්න පුළුවන් පිළියම් මොනවාද? ඒ දෝෂ නිසා ගෙදර අයට වෙන්න පුළුවන් ආපදා මොනවාද? ඒ හැමදේම අපි ඕගොල්ලන්ට විස්තරාත්මකව ලබා දෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒක බලලා ඒවට පිළියම් කරන්නත් පුළුවන්. ඒ වගේම අධිමානසික බලවේග තියෙනවා. ඒ හැමදේම අපි ඕගොල්ලන්ට සවිස්තරාත්මක විස්තරයක් ලබා දෙනවා. ඕගොල්ලන්ට කරන්න තියෙන සුළු දෙයයි මෙන්න මේ සේවාවට ඇවිල්ලා මෙතෙන්ට ෆොටෝ එකක් ලබා දීලා ඕගොල්ලන්ගේ ගෙදර ෆොටෝ එක මෙතෙන්ට ලබා දීලා ඊට පස්සේ ගෙදර ලිපිනේ මෙතන පහලින් දාලා ඊට පස්සේ ඕගොල්ලෝ ඇතුළත් කරපු ඡායාරූපේ නිවසේ ඡායාරූපේ කියන්නේ කාමරයක් ඇතුළේද කුස්සියද නැත්නම් ගෙදර ඉදිරිපිටද ගේ පිටුපසද කියලා මෙතනින් දාන්න තියෙන්නේ. ඊට පස්සේ ගෙදර ඉන්න සමාජිකයන් ගණන, ඒ කියන්නේ ගෙදර අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ළමයි ඉන්නවද, ආච්චිලා සීයලා ඉන්නවද කියලා මෙතනින් දාන්න තියෙන්නේ. ඊට පස්සේ අදාළ ඡායාරූපයේ දොරක් තියෙනවා නම් ඒ දොර තියෙන දිශාව මෙතනින් දාන්න තියෙන්නේ. අදාළ දිශාව මෙතනින් තෝරලා දෝෂ පරීක්ෂා කරන්න කියන තැන ඕගොල්ලෝ තැනට ගියාට පස්සේ මේ විදිහට ඕගොල්ලන්ගේ ගෙදර ඕගොල්ලෝ ඒ ෆොටෝ එකට අදාළව අපි වාස්තු දෝෂ පරීක්ෂා කරලා බලලා ඕගොල්ලන්ට ඒකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒ තියෙන ගැටලු වලට දෙන්න පුළුවන් පිළියම් අපි ඕගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් මේ දින්නේ ඒ වගේ අපි ලබාගත්තු නිවසක ඡායාරූපයක් සහ ඒ ගෙදර ලිපිනය ඊට පස්සේ ගෙදර සමාජිකයන් සංඛ්‍යාව දාලා අපි හදලා තියෙන රිපෝට් එක. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ විශ්ලේෂණයක් ලබා ගන්න පුළුවන්. චිත්ත බලවේග තියෙනවා, ගස් වලින් වෙන්න පුළුවන් බලපෑම් තියෙනවා, ස්වභාවික ආපදා තියෙනවද, අධිමානසික බලවේග තියෙනවා නම් ඒව හැමදේම මේ ඡායාරූපයට අනුව අපි ඕගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් ඒ වගේම ප්‍රධාන දොරටුව බටහිර දිශාවට මේක පිහිටීම නිසා වෙන්න පුළුවන් දේවල්, නිවස ඉදිරිපත, නිවස ඉදිරිපිට ගස් වගේ දේවල් තියෙන ඒවෙන් වෙන්න පුළුවන් හානි. ඊට පස්සේ නිවසේ ඉදිරිපස බඩු බාහිර ආදී හවුල් සහගත දේවල් දාලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ අපි ඒව තියෙනවා නම් ගෙදරට සෞභාග්‍ය ගලා එන්නේ නැත්te කොහොමද කියලා අපි ඒක ඔයගලන්ට හරියට විශ්ලේෂණය කරලා ලබා දෙනවා. ඊට පස්සේ තවත් ගොඩක් දේවල් අපි ඕගොල්ලන්ට විශ්ලේෂණය කරලා මෙතින්දී ලබා දෙනවා. ඕගොල්ලන්ට කරන්න තියෙන එකම දේ ඡායාරූපයක් ලබා දීලා ඕගොල්ලන්ගේ නිවසේ ලිපිනය, ඊට පස්සේ නිවසේ අදාළ ෆොටෝ එක තියෙන තැන, නිවසියන්ගේ විස්තර, ඒ කියන්නේ ගේ ඇතුළේ දැනට ජීවත් වෙන්න කවුද, ඒගොල්ලෝ සහ දිශාව මේ ටික තෝරලා අපිට එවන්න තියෙන්නේ. ඉතින් මේ සේවාවට යන්න ඕන පහළ ඩිස්ක්‍රිප්ෂන් එක අපි මේ සේවාවට පිවිසෙන්න අපි ලින්ක් එකක් දාලා තිනවා. ඒ ලින්ක් එකෙන් ආවට පස්සේ මෙන්න මෙතනට එන්නේ. මෙතන අපේ සේවාවේ ගොඩක් දේවල් තියෙනවා. මෙන්න මේ සේවාවේ අපි ගොඩක් දේවල් මේ වන විට හදලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන තියෙනවා නිවසේ දෝෂ පරීක්ෂාව කියලා කොටසක්. මෙන්න මෙතන ඔයගොල්ලන්ට තියෙන්නේ මේ නිවසේ දෝෂ පරීක්ෂාව කියන තැන ඔයාගේ ෆෝන් එකෙන් නම් පාවිච්චි කරන මෙතන ඔබලා ඔයගොල්ලන්ට තියෙන මෙන්න මෙතන subscribe now කියලා බටන් එකක් තියෙනවා. මෙතනට ඔයා පාවිච්චි කරන දුරකථන අංකය මෙන්න මෙතන දාලා සබ්මිට් කළාට පස්සේ ඔයාට කෝඩ් එකක් එනවා ෆෝන් එකේ SMS එකට, SIM එකට. ඒකත් දාලා ආපහු සබ්මිට් කරන්න. සබ්මිට් කළාට පස්සේ ඔයාට මෙන්න මෙතන ඡායාරූපය අප්ලෝඩ් කරන තැනට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ගිහිල්ලා මෙතෙන්ට ඔයගොල්ලන්ගේ ගෙදර ගත්තු ෆොටෝ එකක් ෆෝන් එකෙන්ම අප්ලෝඩ් කරලා ෆෝන් එකෙන් දාලා ඊට පස්සේ ගෙදර ලිපින්නේ ওই විස්තර ටික දාලා මෙන්න මෙතන තියෙන දෝෂ පරීක්ෂාව කරන්න කියලා ඒක දාලා අපිට එවන්න. ඊට පස්සේ විනාඩි 5ක් ඇතුළත මේ ගෙදර තියෙන දෝෂ ඊට පස්සේ මේවා මගහරා ගන්න කොහොමද, ඒ හැමදේම අපි ඕගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපි ඕගොල්ලන්ට කරලා දෙන්නේ. තවත් මේකේ සේවාවන් රසක් තියෙනවා. ඕගොල්ලන්ට ඒව පාවිච්චි කරන්නත් පුළුවන්. 100% නිවැරදි දිනපතා පලාපල ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ පොරොන්දම් ගැලපෙනවද කියලා බලන්න පුළුවන්. ඒ වගේම ඔයා ලොතරැයි පතක් මිලදී ගන්න කලින් ඔයාගේ ලග්නයට, ඔයාගේ උපන් දිනයට, උපන් ස්ථානයේ අනුව එදිනට ඔයාට ලැබෙන ජයාංක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඔයාගේ අත්ලේ ඡායාරූපයක් ලබා දීලා ඒ අත්ලේ ඡායාරූපයෙන් කියවන දේවල්, ඔයාගේ අතේ තියෙන දෛව රේඛාව වලින් කියවෙන්නේ මොනවද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයාගේ විස්තර ගොඩක් අපි මෙම සේවාව ඇතුලේ හදලා තිනවා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාගේ දුරකථන අංකය දාලා මෙම සේවාව ලබා ගන්න.